You and I are not very different from this flower. ඒ ඔයගොල්ලෝ දැක්කේ ධනංජය හෙට්ටිආරච්චි කියන ශ්‍රී ලංකන් කැන්ඩිඩේට් 2014 වල ටෝස්ට්මාස්ටර් වර්ල්ඩ් චැම්පියන්ෂිප් එකේ කරපු කතාව. ඉතින් එයා මොකක්ද යූස් කරපු ටෙක්නික් එක? එයා යූස් කරේ විෂුවල් ඇක්ෂන් ඕපනින් කියන මෙතඩ් එක. එයා මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් අරගෙන ඇවිල්ලා පොඩි ඇක්ෂන් එකක් කරලා ඔඩියන්ස් එකේ ඇටෙන්ෂන් එක අරගත්තා. මම තව එක්සැම්පල් එකක් ඔයගොල්ලන්ට මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ දාන්නම්. අපි කවුරුත් එක්ස්පෙක්ට් කරන්නේ නැති ස්ටාර්ට් එකක් තමයි මේ දෙන්නේ. මෙයා තමයි 2016 වල ටෝස්ට්මාස්ටර් වර්ල්ඩ් චැම්පියන්ෂිප් එක වින් කරා. ඕකේ මෙතන එක තමයි හියුමරස් ඕපනින්. හියුමරස් ඕපනින්. ඒ කියන්නේ ජෝක් එකක් එක්ක රිලේටබල් මූවමන්ට් එකක් එක්ක ඔයා ඔඩියන්ස් එකත් එක්ක කනෙක්ට් වෙනවා. ගොඩක් වෙලාවට මෙතනදී ගොඩක් අය කරන්නේ හරිම ෆනි, හරි නැචරල් මොකක් හරි වේ එකක් යූස් කරනවා. We all know Barack Obama. Just watch his speech. Hello, everybody. For those of you who don't know me, I'm Michelle's husband. It is hard to believe that this is my 7th year of pardoning a turkey. Time flies, even if turkeys don't. That was good. That was good. ඒ කියන්නේ දැන් ඉතල ඔයා වගේ ලොකු නායකයෙක් ස්ටේජ් එකකට ආවහම මුළු ඔඩියන්ස් එකම හරියට ටෙන්ෂන් වෙලා බලන් ඉන්නේ මොකක්ද මෙයා ඊළඟට කරන්න යන්නේ කියන එක. අන්න ඒ වගේ වෙලාවක එයා මේ විදිහට ෆනි විදිහට පොඩි ජෝක් එකක් කරලා ස්පීච් එක ස්ටාර්ට් කරාම ඔඩියන්ස් එකත් එක්ක කනෙක්ට් වෙන ප්‍රමාණය වැඩි. I'm a movie star. I'm 51 years of age. And I don't use Botox as yet. So I'm clean, but I do behave. ඒ වල දැක්කේ ශාරුක් ખાන් ටික්ටොක් එකේ ගිහිල්ලා එයාගේ කතාව ආරම්භ කරපු විදිය. ඉතින් අන්න ඒ විදිහට ඔඩියන්ස් එකට hina ගස්සන මොකක් හරි දෙයක් කියලා ස්පීච් එකක් ආරම්භ කරන එකට අපි කියනවා humorous opening කියලා. හරි එහෙනම් අපි යමු ඊළඟ මෙතඩ් එක ගැන කතා කරන්න. මේක තමයි one of my favorite opening methods. මම මේක ගැන වැඩි කතා කරන්න කලින් මෙන්න මේ එක්සැම්පල් එක බලලා ඉන්නකෝ. මේ වලට පේන්නේ ටෙලිග්‍රෑම් වල ෆවුන්ඩර් එහෙම නැත්නම් CEO එයාගේ ස්පීච් එකක් ස්ටාර්ට් කරන විදිය. මෙතනදී හොඳට බලන්න එයා එක වර්ඩ් එකක්වත් කියන්නේ නැහැ. එයා පොඩි ඇක්ෂන් එකක් දානවා. ඒ වගේම මෙන්න මේ විදියට පොඩ්ඩක් පෝස් වෙලා ඉන්නවා. ඒ කියන්නේ කිසිම දෙයක් නොකර ඉන්නවා. ඔන්න ඔඩියන්ස් එකට කියුරියසිටි එකක් ඇති වෙනවා. what the man do? එයා මොකක්ද මේ කරන්න යන්නේ කියන කුතුහලය ඇති වෙනවා. හැබැයි මෙහෙමයි. දැන් මම උදාහරණයක් ගේනවා. මම දැන් කතා කරන්නේ මේ ස්ටේජ් පබ්ලික් ස්පීකින් ගැනනේ. ඔන්න බලන්න මම කරන විදිහ. මම දැන් ඔන්න ස්ටේජ් එකේ let me have a mic කොයි mic එක ta-da! I couldn't find a mic guys. I'm just not and now the silence that you feel now ඔයාගේ දැනෙන නිශ්ශබ්දතාවය තියෙනවා නේද? අන්න ඒක තමයි ගොඩක් මිනිස්සුන්ට දැනෙන ෆීලිං එක එයාට කවුරු හරි කිව්වොත් ස්ටේජ් එක උඩට ගිහලා ස්පීක් එකක් කරන්න. That's it guys. ඔයාලට තේරෙනව නේද? ඒ කියන්නේ අපිට පුළුවන් ඒ වගේ පෝස් කරලා ඒ වගේ දේවල් කරලා ඔඩියන්ස් එකේ ඇටෙන්ෂන් එක අපි ගාවට අරගන්න. මේ මම ආයෙම කියනවා you have to have a confidence. දැන් අපි උදාහරණයක් ගමුකෝ හරියට වැඩි කතාවක් නැතුව ඔන්න දැන් ඔයා මෙන්න මේ විදිහටම හරිම සයිලන්ට් එකට යනවා ඔඩියන්ස් එකට. හරිද කියලා මම දැන් බලාගෙන ඉන්නවා ඔයා. ඉඳලා ඔය ස්පීච් එක පටන් ගත්තොත් මෙහෙම actually the silence the silence that you feel now මුළු ස්පීච් එකම ඉවරයි ඔහෙම කරත්. ඔයා එච්චර confident එකකට ආවොත් විතරක් මේ method එක use කරන්න. හරිද? ඊළඟ method එක තමයි question opening. ඔන්න ඒකෙත් නමේම තියෙනවා මොකක්ද කියලා. ඔයා audience එකෙන් මොකක් හරි ප්‍රශ්නයක් අහලා පටන් ගන්නවා. What's the scariest thing you've ever done? Or another way to say it is, what's the most dangerous thing? ප්‍රශ්නයක් අහපු ගමන්ම mind එක අපේ වැඩ කරන්නේ ඒකට උත්තරේ හොයන. ඔන්න ඔයගොල්ලන්ට හම් වෙන ලොකු attention එකක් audience එකෙන්. දැන් උදාහරණයකට අහනවා when was the last time you spent a full day without touching your phone? මෙන්න මෙහෙම අහපු ගමන් ඔයා අනිත් ඔක්කොම නවත්තලා ඔයා හිතනවා ඔයා memorize කරන්න ගන්න එහෙම දවස් තියෙනවා. ඇත්ත තමයිනේ. එහෙම දවසක් නෑනේ. අන්න ඔයාලට පුළුවන් මොකක් හරි ස්පීච් එකක් එතනින් පටන් ගන්න. හරිද?
හරි. දැන් මම මොබයිල් ෆෝන් ගැනමනේ කිව්වේ. එහෙනම් මම ඔන්න ඔහොමම ඊළඟට යනකොට මොබයිල් ෆෝන් ගැනම කතා කරගෙනම අපි යමුකෝ අපේ ඊළඟ ටෙක්නික් එකට. ඒ තමයි surprising fact. ඔයාලට පුළුවන් ක්වෙස්චන් එකක් අහනවා වගේම මොකක් හරි surprising fact එකකින් ඔයාගේ ස්පීච් එක පටන් ගන්න. for example අපිට අහන්න පුළුවන් ඔයාලා දැනන් හිටියද දවසකට ඇවරේජ් මාසයකගේ ෆෝන් එක ටච් කරනවා 2000 වාරයක්. අන්න ඒ වගේ මොකක් හරි ෆැක්ට් එකක් ඔයාලට යූස් කරන්න පුළුවන්. ඒත් එක්කම යන එකක් තමයි ස්ටැටිස්ටික් ඕපනින් කියලා කියන්නේ. කියන්නේ ඒ ෆැක්ට් අපි දෙන්නේ නම්බර්ස් එක. ලංකාවේ 1871 කරපු සංගණනයක් තියෙනවා. ඒකේ ලංකාවේ ජනගහන හිටියේ 24,000යි. He is well known Sri Lankan businessman Dhammika Pereira. ඉතින් ඊට පස්සේ මම යනවා ඒත් එක්කම කතා කරන්න තව මෙතඩ් එකක්. ඒකට අපි කියනවා quote opening කියලා. මේක මම මේ කැටගරි එකේම කතා කරනවා. මේකෙදි වෙන්නේ මොකක් හරි ස්පෙෂල් quote එකක් line එකක් කවුරුරි හොඳ well known පුද්ගලයෙක් කියපු දෙයක් අපි උපුටා දැක්වීමක් තමයි කරන්නේ. මොකක් හරි වගේ religious එකක් තියෙනවා ඒක believe කරන මොකක් හරි ඒකේ තියෙන ගාතාවක් මොකක් හරි වෙන්න පුළුවන්. දැන් හොඳම උදාහරණය තමයි බලන්නකෝ. සබ්බ පාපස්ස අකරණා කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන සාස. ඔන්න ඊළඟ most powerful method එක. මේක තමයි story opening. මේ නමේ මේක තියෙනවා මොකද්ද වෙන්නේ කියලා ඔයා මොකක් හරි ස්ටෝරි එකක් ඔඩියන්ස් එකට කියලා පටන් ගන්නවා. මොකද මිනිස්සු හරි කැමති ස්ටෝරිස් අහන්න. ඔන්න ඔයාගේ ස්ටෝරි එක පටන් ගත්තා කියලා කියන ඔයාගේ ස්පීච් එකේ මිනිස්සු ආව ජජ් කරන එක නවත්තනවා. මිනිස්සු ඇනලයිස් කරන එක සම්පූර්ණයෙන්ම නවත්තලා එයාලා අවධානය දෙනවා. It's a skill set and I had no confidence growing up as a child. When I was around 7, my toothless brother and I on long, boring taxi rides in Syria, parents would quickly අපි ස්ටෝරි එක on the point තියෙන්න ඕන. ඒකේ හැම ඉමෝෂන් එකක්ම තියෙන්න හැබැයි මතක තියාගන්න. හරිම කෙටි කාලයකට ස්ටෝරි එක තියාගන්න. දැන් උදාහරණයකට මම කියනකො මෙහෙම මම අතරම O level කාලේ මට මතක විදිහට මගේ ටීචර් කෙනෙක් හිටියා. එයා මට කිව්වා පුතා ඉස්සරහට එන්න ඇවිල්ලා ඔයාගේ ගැන මට පොඩි කතාවක් කියන්න කියලා. ඔයගොල්ලෝ දන්නවද මට වෙච්ච දේ? I was shocked. මට මගේ at least මගේ නමවත් කියන්න බැරි වුණා එතන ගිහලා. I feel really embarrassed. හරිම ලැජ්ජා හිතුණා මට ඉංග්‍රීසියෙන් මගේ myself වත් ඒ විදිහ කියන්න බෑ කියන ඔයගොල්ලෝ වෙද්දි. මම අන්න එදා තමයි තීරණය කරේ. ඔව් මට මේක වෙනස් කරන්න ඕනේ කියලා. මට public speaking හදාගන්න ඕනේ කියන තීරණය ගත්තේ මම එදා. ඉතින් එදායින් පටන් ගත්ත ගමන තමයි මේ විදිහට. අපි ඉතින් public speaking කියලා කියන්නේ improve කරන්න පුළුවන් subject එකක්. හැකනේ කොහොමද මම ස්ටෝරි එක navigate කරේ the point එකට කියලා. හරි. ඊළඟ එක තමයි audience participation opening. ඒ කියන්නේ audience එකට මොකක් හරි කරන්න කියලා පොළඹවනවා. මේ ස්පීච් එක බලන්නකෝ. Give me a little hoo-hoo if you love the stage. අන්න ඒ වගේ සමහර අයට බලන්න hands up කරන්න කියන්නේ. clap එකක් දෙන්න කියන්නේ. ඒ කියන්නේ එතකොට තනිකරම audience එක actively ඔයාලත් එක්ක engage වෙනවා. simply එකකින් කරන්නේ අර ඔයා සහ audience එක අතර තියෙන barrier එක බින්දලා attention එක ගන්නවා. promise opening. Okay? promise opening what it is. ඒ කියන්නේ ඔයාගේ ස්පීච් එකේදී ඔයා ඔඩියන්ස් එකට කියනවා ඔයා මේ ස්පීච් එක අහන් හිටියොත් මේ විනාඩි ගාන තුල ඔයාට මෙන්න මේ දේවල් ගන්න පුළුවන්. But just these three things will carry you. What they will gain if they listen to your speech. කියන්නේ validation එක ඔයා මුලින්ම දෙනවා. එතකොට ඔඩියන්ස් එක මොකද කරන්නේ? ඒගොල්ලෝ හොඳට ඔයාගේ ස්පීච් එක අහන් ඉන්න හදනවා. Okay? මම කරලා දෙන්නම්. Everyone, I promise and I have a confident if you listen to this speech, you are looking about your failures in different point of view, guys. Contextual opening. Okay? මේකට හොඳම උදාහරණයක් මම දෙන්නම්. මගේම ස්පීච් එකකින්. ඔයගොල්ලෝ බලන්න නැත්නම් ඇති. කෝකටත් ආයෙ ගිහින් ටක් ගාලා බලන්න. අපි කරන්නේ ස්පීච් එක ස්ටාර්ට් කරන්නේ
දැන් තියෙන මූවමන්ට් එකත් එක්ක ලින්ක් කරලා ඒ වෙලාවේ තියෙන එන්වයරන්මන්ට් එක වෙන්න පුළුවන් ඒ වෙලාවේ තියෙන වෙදර් එක වෙන්න පුළුවන් ඒ වෙලාවේ වෙච්ච චේන්ජ් එකට අන්න ඒක ඔයාලට ගන්න පුළුවන්. I love this place. Thank you all for coming out in the rain. මිනිස්සුන්ට හරි නැචරලිටි එකක් තියෙනවා. යාළුවට අහන් ඉන්න හිතනවා ස්පීච් එක තව තවත්. අනේ ඒගොල්ලෝ අපි අප්‍රීෂিয়েට් කරනවා. ඒගොල්ලෝ තියෙන ඕපනින් ටෙක්නික්ස් no there are lot. තව ඉම්පෝර්ටන්ට් දෙයක් කියන්න ඕනේ මම දැන් මේ කියපු නම් තියෙනවානේ මම නමයක් කතා කරා. එතකොට මේ නම් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. තව කෙනෙක් කියදි නමුත් ඔය ඔළුවට දාගෙන යන මේ මෙතඩ්ස් වල තියෙන concept එක. okay not the name. හරි මම ඊළඟට ඔයගොල්ලන්ට පෙන්නන්නම් අපි කොහොමද මේ methods ඔක්කොම එකට use කරන්න කියලා. එකක් විතරක් නෙමෙයි අපිට ගොඩක් එක ස්පීච් එක ඒ ස්පීච් එක ආරම්භ කරද්දී use කරන්න පුළුවන්. මේ තියෙන්නේ මම ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ 2025 කියන්නේ කලින් අවුරුද්දේ Toastmaster කියන ඒ competition එකේ ලෝකෙම කැන්ඩිඩේට්ලා අතරින් පළවෙනියා වෙච්ච එක්කෙනාගේ ස්පීච් එක බලන්නකෝ එයා කොහොමද ගොඩක් මෙතඩ්ස් එකට use කරන්න කියලා. I love you so much. Mwah. I was talking to the stage. If you're wondering, you should know what this stage does to us. This is that one safe space where we can be creative, weird, wacky, right? Give me a little hoo-hoo if you love the stage. I knew that. Because when we are up here, ඉතින් ඊළඟ පාර ස්පීච් එකක් කරද්දී නිකන් ඔහේ ගිහිලා good afternoon my name is this and I come to here to do this කියලා පටන් ගන්න එපා. try කරන්න මේ methods experiment කරන්න. ඔයාගේ විදිහක් හොයාගන්න. ඔයාට ආවේනික විදිහකට awkward වෙන්න නැති වෙන්න හරිම natural විදිහට මේ method use කරන්න බලන්න. ටෙන්ෂන් ගන්න නැතුව හරිම ආසාවෙන් මේවා කම්බයින් කරන්න පුළුවන් විදිහ එක්ස්පෙරිමන්ට් කරලා බලන්න. ඒක හරිම ෆනි. ඉතින් අපිව subscribe කරලා තියාගන්න. මේ වගේ practical සහ valuable video අපි ඉස්සරහට අරන් එන්න බලාගෙන ඉන්නවා.